හලෝ ගයිස්, ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ශෂියෝ සිංහල මවි රිව්යු channel එකත් එක්ක. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ The Maze Runner 2 කියන ෆිල්ම් එක. ඉතින් මේ වීඩියෝ එකට කලින් ගෙනාවා The Maze Runner 1 ෆිල්ම් එක. ඉතින් ඒක බැලුවේ නැති කට්ටිය බලලා ඉන්න. එතකොට මේ ෆිල්ම් එක ඔයාලට ගොඩක්ම තේරෙයි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක බලන්න යමු. කතාව පටන් ගද්දි පෙන්නන්නේ පරණ සිද්ධියක්. මිනිස්සු පොර කකා ඉන්නවා. ෆැසිලිටි එකක් ඇතුළට එන්න. හැබැයි හමුදාව ආරක්ෂාව දාලා තියෙන්නේ. මෙතන ඉන්න ගෑනු කෙනෙක් ළමෙක් වඩාගෙන ඇවිල්ලා දෙනවා. මෙතන ඉන්න ගෑනු කෙනෙක්. මේ ඉන්නේ තෝමස්. මෙයා වරන් යන්නේ අර මරනවා වගේ රංගපාපු සයන්ටිස්ට්. මෙයා තමයි මේකේ ලොක්කා. ඊට පස්සේ අපිට පෙන්නනවා අර හෙලිකොප්ටරෙන් ආපු කට්ටිය බහැලා දුවනවා ෆැසිලිටි එකක් ඇතුළට. ඒ වගේ මේ ගොල්ලන්ගේ වටෙන් කට්ටියක් එනවා. ඉතින් මෙයාලව ගාඩ් කරනවා. ඒ ඉන්නේ කවුරුත් නෙවෙයි සෝම්බිස්ලා. ඊට පස්සේ මෙයාලව ආරක්ෂා කරපු හමුදාවෙන් මෙයාලා ෆැසිලිටි එක ඇතුළට කොහොම හරි ආරක්ෂා කරගෙන ගෙනියනවා. ඒ කියන්නේ ඒකින් අදහස් වෙන්නේ මේ වගේ කට්ටිය ඉන්නේ ෆැසිලිටිස් වල අර ආරක්ෂා වෙලා තියන්නේ වගේ ඇතුලේ. ඊට පස්සේ මෙයාලව පිළිගන්න නිලධාරියෙක් ආවා. එයාගේ නම ජන්සන්. ඉතින් මෙයාලව එක්කන් යන ගමන් කියනවා අපි ඔයාලව ආරක්ෂා කරනවා කියලා මේ ජන්සන්. ඊට පස්සේ මේ කට්ටියට නාගන්න එහෙම කියලා එන්න කියනවා කට්ටියටම. මේ කට්ටියගේ පරීක්ෂණ ටිකක් එහෙම කරලා ඊට පස්සේ ඒගොල්ලෝ යවන්නේ කැෆිටේරියා එකකට. ඊට පස්සේ ජෙන්සන් එක පොඩි කතාවක් කියනවා තෝම. ඒකෙදි තෝමස්ගෙන් අහන්නේ ඔයා විකට් එකේ වැඩ කරපු කාලේ මතකද කියලා. මේ වෙලාවේ තෝමස් කියන්නේ එයාට මතකයි. හැබැයි දැන් එයා කොල්ලන්ගේ පැත්තේ කියලා. ඊට පස්සේ තෝමස්ට කියනවා එයාගේ කට්ටිය ඉන්න තැනට යන්න. මාත් යනවා කියලා එයාත් යනවා. ඊට පස්සේ ජෙන්සන් කියනවා තවත් කට්ටියක් එහා පැත්තේ ඉන්නවා කියලා. ඉතින් දැන් තෝමස්ට තේරෙනවා මෙතන ආරක්ෂිතයි කියලා. මෙතන මේ ඉන්න ළමයිනුත් වෙන වෙන මේස් වලින් මේ තෝමස්ලගේ කට්ටිය වගේ බේරලා පැනලා ආපු කට්ටිය. ඊට පස්සේ තෝමස් අහනවා ඔයාලා ආවේ කොච්චර කල් ඉඳලාද කියලා. ඒ කට්ටියත් කියන්නේ අපි ආවේ දවසක් දෙකක් වගේ කියලා. ඒත් මෙතන ඉන්නේ එහා පැත්තේ කොල්ලෙක් ඉන්නවා. එයා ඇවිල්ලා සතියක් දෙකක් වෙනවා කියලා තමයි අනිත් කට්ටිය කියන්නේ. ඊට පස්සේ කියනවා එයා තමයි මේස් එකේ හිටපු පළවෙනි එකම පිරිමි ළමයා කියලා. ඊට පස්සේ මෙතෙන්ට ජන්සන් ඇවිල්ලා කට්ටිය එක්කන් යනවා පදිංචි කරවන්න කියලා. ඉතින් නම් කියන කට්ටියත් යන්නේ සතුටින්. මොකද එයාලට පදිංචි කරනවා කිව්ව නිසා. ඊට පස්සේ තෝමස් දකිනවා තෙරේසා තව දෙන්නෙක් එක්ක එහා පැත්තේ කොඩ්ඩෝ යනවා. තෝමස් තෙරේසා බලන්න යනවා. ඒත් සිකියුරිටි යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ගොඩක් කල් හිටපු කියපු ළමයා තෝමස් දිහා බලනවා. මින් පස්සේ අපිට පේනවා කට්ටිය හොඳට නිදාගෙන ඉන්නවා එයාලගේ රූම් එකේ. ඊට පස්සේ මෙයාලව කමරේට දාලා එළියෙන් ලොක් කරනවා. ඊට පස්සේ තෝමස්ට මේක සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ පෙන්නන්නේ අපිට තෝමස් නිදාගෙන ඉන්නවා. එයාගේ ඇඳ යටින් සද්දයක් ඇහෙනවා. බලද්දි මේ වැඩි කල් හිටපු ළමයා. ඊට පස්සේ එයා කියනවා සද්ද නොකර මගේ පස්සෙන් එන්න කියලා වෙන්ට් එකක් දිගේ ඇවිල්ලා. ඉතින් ඊට පස්සේ පේන්නේ ඇඳවල වගේ තල්ලු කරන් යනවා. ඒක ඇතුළේ තියෙන බොඩීස් කියලා. ඊට පස්සේ තෝමස් ආපුවම කියන්නේ මේ කට්ටිය මේක හැමදාම පුරුද්දක් විදිහට කරනවා. ඉතින් කට්ටිය ආවම දැන් මේගොල්ලොන්ට ප්‍රශ්නයක් මේ කමරේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ තෝමස් අහන්නේ ඇයි මට මේක කිව්වේ කියලා. ඊට පස්සේ අර හාදයා කියනවා තෝමස් මොනවා හරි කිව්වම අනිත් කට්ටිය අහයි කියලා. එයා ඇද්දි කියනවා එයාගේ නම රිස් කියලා. ඊට පස්සේ ආයේ ජන්සන් ඇවිල්ලා ආයෙමත් ළමයි කට්ටියක් ඒ වගේම නම් ටිකක් කියලා අයරන් යනවා. ඊට පස්සේ තෝමස් දකිනවා මේ දොර අරින්න සිකියුරිටි ගාඩ් ළඟ කාඩ් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ තෝමස් අර කට්ටියත් එක්ක යන්න යනවා. ඊට පස්සේ සිකියුරිටි ගාඩ් අල්ල ගන්නවා එයාගේ නම කිව්වේ නැහැ කියලා. මේ වෙලාවේ මේ තෝමස් ආයෙ යන්න ගිහිල්ලා මෙතන ලොකු කලබලයක් ඇති කරගන්න හදනවා. ඊට පස්සේ මෙතන තෝමස්ගේ යාළු ටිකයි ජම්සන් ඇවිල්ලා මේ ප්‍රශ්න බේරුමක් කරලා යන්න කියනවා. කොහොම හරි මේ කට්ටියව රූම් එකට ගෙනාවට පස්සේ තෝමස් පෙන්නනවා අර සිකියුරිටි ගාඩ්ගේ කාඩ් එක ගත්තා කියලා. ඊට පස්සේ නිව්ට් එහෙම කියනවා මේ කට්ටිය අපව බලා ගන්නවා. ඉතින් අපිට තව මොනවද ඕනේ කියලා. ඊට පස්සේ රිස් මෙතෙන්ට ආයෙ එනවා වෙන්ට් එකක් දිගේ. ඒත් එක්කම මේ කට්ටිය වෙන්ට් එකෙන්ම අතන ડોක්ටර්ලා ගියපු තැනට යනවා. ඊට පස්සේ මේ කට්ටිය අරගෙන අපු කාඩ් එකත් මේව කරගෙන පාවිච්චි කරලා අර කාමරය ඇතුළට යනවා. ඊට පස්සේ මේ කට්ටිය දකිනවා අර මෙයාලට පාර දෙන්න යන ග්‍රීවර්ස් ලගේ කලල වගේ දාලා තියෙන පොඩ් වගේක්. ඊට පස්සේ ඊළඟ දොරෙන් ගියාම දකිනවා අරගෙන අපු ළමයිව එල්ලලා තියෙනවා මැෂින් එකක් ගහලා. හැබැයි ඒ කට්ටිය මැරිලා නැහැ, ජීවත් වෙන්නෙත් නැහැ. ඒත් එක්ක මේ කට්ටිය දකිනවා එයාලගේ ශරීරයෙන් මොනවා හරි
ස්ට්‍රැක් කරගන්නවත් කියලා. ඊට පස්සේ තෝමස් තෙරේසා කියලා කියන ගෑනු ළමයෙක් හරවලා බලද්දී එරිස් කියනවා ඒ තෙරේසා නෙවෙයි එයාත් එක්ක හිටපු කෙනෙක් කියලා. ඒගොල්ලෝගේ ගෲප් එකේ. ඊට පස්සේ එරිස් කියනවා මෙතනින් අරන් ගියපු කට්ටිය කවුරුත් ගෙදර ගියේ නෑ මේ කට්ටිය ඔක්කොම මෙතන එල්ලලා තියෙනවා කියලා. ඊට පස්සේ ජොන්සන් ඇවිල්ලා අර මැරුණ සයන්ටිස්ට් එක්ක කතා කරනවා. තෝමස්ටත් තේරෙනවා මෙයා මැරුණාගේ බොරු රඟපෑවා කියලා. ඊට පස්සේ මේ ඩොට්ටර් කියනවා එයාලා ඊළඟ දවස් උදේම එනවා අනිත් කට්ටියව ලෑස්ති කරලා තියන්න කියලා. ඊට පස්සේ එයා කියනවා මෙතන ඉන්න හැමෝම මේ වගේ එල්ලන්න කියලා. ඊට පස්සේ ඩොට්ටර් අහනවා ඔයාලා රයිට් ආම් හොයාගත්තද කියලා. ඒ කියන්නේ මේ කට්ටිය මේ කරන වැඩේට විරුද්ධව සටන් කරන කට්ටියක්. ඒගොල්ලෝ රෙබෙස්ලා ටිකක් ඒගොල්ලෝ හැංගිලා මේ අල්ලගේ ෆැසිලිටිස් වලට පහර දෙනවා මේ ළමයින්ට කරන දේ නවත්තන්න. ඊට පස්සේ මෙයා කියනවා ඔය ළමයි ටිකව සිහිනති කරලා මේ වැඩේට සහභාගී කරගන්න කියලා. ඊට පස්සේ තෝමස්ට තේරෙනවා මේ කට්ටියට වැඩි වෙලාවක් නෑ කියලා ඉතුරු වෙලා. ඊට පස්සේ තෝමස් ඇවිල්ලා මේ කට්ටිය අරන් යනවා මෙතන ඉන්න කවදානම් කියලා. ඊට පස්සේ වෙන්නන්නේ මේ ළමයි ටිකට කවුද වෙඩි තියනවා ඒත් මේ වෙඩි තියන්නේ මැරෙන්න නෙවෙයි. ඒ කට්ටිය ඉලෙක්ට්‍රික් ෂොක් එකකින් සිහි නැති වෙන්නම තමයි. ඒ කියන්නේ මේ ළමයිම මැරුණොත් එයාලටම පාඩු වෙන නිසා. මේත් එක්කම අපිට පේනවා මින්හෝ ගිහිල්ලා කික් එකක් ගහනවා ඒ වෙඩි තියෙන කෙනාට. ඊට පස්සේ එයාලගේ තියෙන තුවක්කුව අපිට පේනවා මේ වෙලාවේ තෝමස්ගේ අතේ තියෙනවා. ඊට පස්සේ මේ කට්ටියම ගිහිල්ලා තෙරේසාව බේරගන්න යනවා. ඒත් මේ වෙලාවේ ජැක්සන්ගේ කට්ටිය ඇවිල්ලා මේ කට්ටියට යන්න දෙන්නේ නැහැ. ඒත් එක්කම තෝමස් අනිත් පැත්තෙන් වීදුරුවක් කඩලා එළියට පැන ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔහොම පැනගෙන යද්දී තව නිලධාරියෙක් එනවා. ඊට පස්සේ තෝමස් වෙඩි තියනවා. තෝමස්ටත් හිතා ගන්න බෑ තෝමස් ඒ වෙලාව තමයි දැනගන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් තමයි මේකෙන් එන්නේ කියලා. දැන් ඉතින් මේ කට්ටිය කලින් ගත්ත කී කාඩ් එකෙන් මේ දොර නම් අරින්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ හදේවිලා කියනවා ඔයාලට එළියට යන්න දෙන්න බෑ කියලා. ඒත් එක්කම එරිස් අනිත් පැත්තෙන් ඇවිල්ලා ඒ දොර අරිනවා. අරනවත් එක්කම තෝමස්ටත් පැන ගන්න චූටි ඉඩක් දීලා අර කී කාඩ් එකෙන් අරින්න පුළුවන් දොරේ සිකියුරිටි සිස්ටම් එක කඩනවා. ඊට පස්සේ මෙතනදී අර කට්ටිය අහනවා එයාලා අර එරිසු දෙන්න ගියට පස්සේ දැක්කේ මොනවද ඊට පස්සේ තෝමස් කියනවා එයාලා වෙල්ලලා මොන හරි නිල් පාට ද්‍රාවණයක් ගන්නවා කියලා. කොහොම වුණත් ඒ තියෙන විකිඩ් එකේ කට්ටිය අපි බේරලා නෑ හුලා කියලාත් කියනවා. ඊට පස්සේ නුට් අහනවා මොකද්ද ප්ලෑන් එක කියලා. ඊට පස්සේ එරිස් ඒත් එක්කම කියනවා ජොන්සන් අර කෝල් එක වෙලාවෙ කතා කරා කඳුවල හැංගිලා ඉන්න රයිට් ආම් කියලා කට්ටියක් ගැන. මේ කට්ටිය කියන්නේත් එහෙට යමු කියලා. ඒත් එක්කම දකින්නවා වැලිවල මොන හරි අඩි සලකුණු වගේක් තියෙනවා. ඊට පස්සේ මේ වෙලාවේ තෝමස් කියනවා ඔයාලට ඕන දේවල් පැක් කරගන්න. මොකද රයිට් ආම් කියන කණ්ඩායම හොයාගෙන අපි දැන් කඳුකර ප්‍රදේශයට යන්න ඕනේ කියලා. මේ වෙලාවේ තෝමස් මින්හෝ යනවා ඇතුළට තව මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ වෙලාවේ තමයි අපිට පේන්නේ ඔළුවේ කවරයක් බැඳගෙන පුටුවේ වඩිලා මැරලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මින්හෝ ගිහිල්ලා යාලට ලේසි වෙන්න මෙතන ලයිට් පත්තු කරන්න හදනවා. ඊට පස්සේ කොහමද මින්හෝට ලයිට් පත්තු කරාට පස්සේ පිටිපස්සෙන් සොම්බි කෙනෙක් ඇවිල්ලා මෙයාලට පහර දෙන්න හදනවා. ඒත් එක්කම ඉස්සරහිනු සොම්බියෙක් එනවා. ඊට පස්සේ මින්හෝ තෝමස් කෑ ගහන දුවගෙන එනවා. ඔයාලා දුවන්න දැම්ම සොම්බිස්ලා අපේ පස්සෙන් එනවා අපිව මරන්න කියලා. මේත් එක්කම මේගොල්ලෝ හැමෝම දුවගෙන යනවා දොරක් ගාවට. දොර අරින්න යද්දී මේ කට්ටිය දොර අරගෙන ටිකක් වෙලා යනවා. ඒ වෙනුවෙන් ගාඩ් කරන්න එක කෙනෙක් නැවතිලා ගාඩ් කරනවා. ඒත් එයා වැදලා ගද්දී සොම්බිස්ලා එයාගේ බඩ හූරනවා. ඒත් අපේ කොල්ලෝ ටික වැඩ නිසා කොහොම හරි මේ කොල්ලවත් ඇදලා අරගෙන බේර ගන්නවා. ඊට පස්සේ උදේ වුණාම මෙන්න මේ කොල්ලට අසාධ්‍ය වුණ නිසා එයාව දාලා මේ කට්ටිය යනවා. ඊට පස්සේ ටික වෙලාවකින් රැ වුණා. මේ කට්ටිය ඉතින් රැ වුණ නිසා තැනකට ගිහිල්ලා දැන් හාන්සිලා නිදිගෙන මහන්සි හරිනවා. ඊට පස්සේ අපිට පේනවා මේ කට්ටිය කාන්තාරකින් යනවා වතුර බෝතලුත් ඉවරයි වතුරක් නැහැ. ඊට පස්සේ රෑ කට්ටිය නිදාගෙන ඉද්දි තෝමස් දකිනවා ඈතින් ලයිට් වගේ පේනවා. ඊට පස්සේ මේ කට්ටිය ටිකක් වෙලා බලන් ඉඳි මේ කට්ටියටම තේරෙනවා ඒ දුරින් එන්නේ අකුණු ගහන ලොකු කොණාටුවක් කියලා. ඊට පස්සේ මේ කට්ටිය දුරනවා බිල්ඩින් එකක් හොයාගෙන මේත් එක්කම බිල්ඩින් එක ගාවට ගිහිල්ලා තෝමස්ටත් අකුණු වදිනවා. මින්හෝට සිහිය නැති වෙනවා. ඊට පස්සේ මෙයා වැටුණ කෙනාව අරගෙන මේ කට්ටිය යනවා ලයිට් පේන බිල්ඩින් එක අතට. කට්ටිය හිතන් ඉන්නේ මින්හෝ මැරිලා කියලා. ඊට පස්සේ එයා කට්ටියට කියනවා එයාගේ පස්සෙන් එන්න කියලා. ඊට පස්සේ මේ කට්ටිය එක්කන් යනවා අර බේරලා ඉන්න අනිත් මිනිස්සු ගාවට.
ඉතින් ඔන්න මේ තමයි මෙතන ලොක්කා ඒත් එක්කම තෝමස් කියනවා එයා රයිට් ටයිම් කට්ටියව හොයාගෙන යන ගමන් ඉන්නේ කියලා. ඒත් එක්කම තෝමස්ට කියනවා මෙයා ඔයාලා හොල්මනක් තමයි හොයාගෙන යන්නේ කියලා. ඊට පස්සේ තෝමස් අල්ලලා එයාගේ තියෙන බෙල්ලේ ස්කෑන් කරලා මේ කට්ටිය කියනවා ඔයා වික්විඩ් එකට වැඩ කරපු කෙනෙක් කියලා. ඊට පස්සේ මේ ලොක්කා කියන්නේ ඔයාලා ගොඩක් වටිනවා කියලා. ඊට පස්සේ අපිට පේන්නේ මේ කට්ටියව අනිත් පැත්ත ගහලා එල්ලලා තියෙනවා. මේ වෙලාවේ මෙතන ලොක්කා එනවා. එයාගේ නම ජාගෝ. එයාලා අහනවා රයිට් ටයිම් ගැන ඔයාලා තව මොනවද දන්නේ කියලා. ඒත් එක්කම තෝමස් කියනවා අපි දන්නේ නැහැ මුකුත් රයිට් ටයිම් කියලා කට්ටියක් ඉන්නවා කියලා විතරයි දන්නේ කියලා කියනවා. ඊට පස්සේ අපිට පේනවා විකිඩ් එකේ සෝල්ජර්ස්ලා ඇවිල්ලා මෙතන මෙයාලට පහර දෙන්න යනවා. මොකද විකිඩ් එකට මේ කට්ටිය කරන්න කියපු නිසා දැන් පණිවිඩය දීලා තියෙන විකිඩ් එකට. ඊට පස්සේ මෙතෙන්ට හෙලිකොප්ටරයක් එනවා මේ කට්ටියට ඇටැක් කරන්න. ඊට පස්සේ අපිට පේනවා මේ කට්ටිය වයර් එකක් දිගේ අනිත් පැත්තේ බිල්ඩින් එකට යනවා. ඊට පස්සේ මේ වෙලාවේ බ්‍රෙන්ඩාගේ පස්සේ සෝල්ජර්ස්ලා යනවා. ඒ පස්සෙන් තෝමස් යනවා. බ්‍රෙන්ඩා මොකක් හරි ගන්න යද්දිම තෝමස් ඇවිල්ලා කතා කරනවා. ඊට පස්සේ එයාලට ආයෙ යන්න වෙන්නේ නැහැ සෝල්ජර්ස්ලා. මේ වෙලාවේදී මේ දෙන්න මොකක් හරි බීම් වගේ එකකින් අනිත් පැත්තට යන්න බලනවා. ඊට පස්සේ අපිට පේන්නේ මෙතන දාපු CD එකක් ඉවරනවා. ඒත් එක්කම මුළු බිල්ඩින් එකම සමතලා වෙලා යනවා. ඒත් තෝමස් මෙතනින් පැනගෙන බේර ගන්නවා ජීවිතේ. ඊට පස්සේ මේ දෙන්න තවත් කණු පද්ධතියක් දිගේ යන්න යනවා අනිත් කට්ටිය හොයාගෙන. ඊට පස්සේ මේ වෙලාවේදී මේ මීයා නිසා මේ සොම්බියා හැරෙනවා. සොම්බියා හැරෙනවා කියන්නේ ඉතින් දන්නවනේ එක සොම්බියෙක් හැරෙනවා කියන්නේ අනිත් ඔක්කොම සොම්බිලා පන්නන්න ගන්නවා මෙයාලගේ පස්සෙන්. ඊට පස්සේ මේ දෙන්න කොහොම හරි බිත්තියෙන් බේරලා ඇවිල්ලා ඒත් මේ ඉන්නේ මෙයාලා හෙන ලොකු උඩක. ඊට පස්සේ මෙයාලා බිත්තියක් දිගේ උඩට නගිනවා මේ සොම්බිස්ලාගෙන් බේරෙන්න. ඊට පස්සේ මෙතනදී බෙන්ඩ්‍රා වැටෙනවා අර අනිත් පැත්ත ගහලා තියෙන බිල්ඩින් එක වීදුරුවක් උඩට. මේ වීදුරුව කැටුනොත් ඉතින් බ්‍රෙන්ඩා මලා තමයි. ඊට පස්සේ මේ ගැන හිතේදී වීදුරුවටම සොම්බියෙක් ඇවිල්ලා පයින්නවා. මේත් එක්කම තෝමස් බ්‍රෙන්ඩාව අල්ලගෙන වීදුරුව කඩලා දානවා සොම්බිය බිමට වැටෙන්න. ඊට පස්සේ මේ දෙන්න කොහොම හරි බේරලා වීදියක් දිගේ යන ගමන් පෙන්නනවා බ්‍රෙන්ඩාගේ කකුල තුවාල වෙලා. ඒ කියන්නේ තෝමස්ට තේරෙනවා දැන් මෙයාටත් අසාධ්‍ය වෙනවා කියලා. ඊට පස්සේ මේ කට්ටිය ඇවිල්ලා මිස් එක්ක හම්බෙනවා. එයා කියනවා මාකස් මෙහෙ නෑ එයා ඉන්නේ සෝන් B එකේ කියලා. ඊට පස්සේ තෝමස්ට මෙතන සිහිය නැති වෙලා හිනේ පේනවා. ඒත් එක්කම තෝමස්ට අත් ජීවිතේදී තෙරේසා කතා කරනවා. මෙතන අනිත් යාළුවොත් ඉන්නවා. ඊට පස්සේ මෙතන ඉන්නේ අර කලින් හම්බුන කෙනා ඒකට ගහලා හොඳටම මෙයාගෙන් අහනවා රයිට් ටයිම් කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මේකට ගහලත් අහන්න යනවා. ඒත් මෙයා කියන්නේ ඒත් මෙයා කියනවා ඔයාලා ගල්ල ගන්න කට්ටිය එනවා ඔයාලට යන්න වෙලාවක් නැහැ කියලා. ඊට පස්සේ මේ මිනිස්යාගේ වාහනේ මේ ජීප් එකත් අරගෙන යනවා මේ කට්ටිය කඳුකර ප්‍රදේශයට. ඊට පස්සේ මේ කට්ටිය දකිනවා මෙතන පාරවල් වාහන ගොඩක් නතර කරලා ඒ වගේ බුලට් ඇදලා තියෙනවා කියලා. ඒත් එක්කම තෝමස් ඉන්න තැනට වෙඩිල් ප්‍රහාර එල්ල කරනවා. ඒගොල්ලන්ට වෙඩි තියන්නේ ස්නයිපර්ස්ලා. ඊට පස්සේ මේ දෙන්න හදනවා බෝම්බයක් පුරන්න. ඒත් පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා ඔය වැඩේ නවත්තන්න කියලා. කොහොම හරි මේ කට්ටිය අල්ල ගන්න ආපු මේ ගෑනු ළමෙක් දන්නවා එරිස් මොකද ඒ එරිස් ඉඳලා තියෙන්නේ එයාලගේ මේස් එකේ. ඊට පස්සේ මේ කට්ටිය එකන් යනවා රයිට් ආම් කට්ටියගේ ඒ ඉන්න ගම වගේ තියෙන තැනට. මෙතන ඉන්නවා බේරිච්ච ළමයි ගොඩක්. මේ තමයි මෙතන නායකයා වින්ස්. එයා තමයි තීරණය කරන්නේ කවුද ඉන්නේ කවුද යන්නේ කියලා. ඊට පස්සේ මෙයා කියනවා මේ කට්ටිය චෙක් කරලා බලන්න කියලා. ඒත් එක්කම වැටෙනවා බ්‍රෙන්ඩා බිමට. ඊට පස්සේ වින්ස් වෙඩි තියන්න යනවා. ඒ තෝමස් කියනවා එපා කියලා. කොහොම හරි තෝමස් මෙතන උදව් ඉල්ලද්දී එහා පැත්තෙන් එනවා ගෑනු කෙනෙක් ඕක නවත්තන්න කියලා. මේත් එක්කම අපිට තේරෙනවා තෝමස් මේ ඩොක්ටර් දන්නවා කියලා. මේ තමයි එතන ඩොක්ටර්. ඊට පස්සේ ඩොක්ටර් කියනවා තෝමස් ඒ ඩොක්ටර් හම්බෙච්ච අන්තිම වෙලාව කිව්වලු තෝමස් මේ යාළුව මැරෙනකම් මට බලන් ඉන්න බෑ කියලා. ඊට පස්සේ තෝමස්ට තේරෙනවා මෙයා තමයි ඒ කාලේ වික්විඩ් එකෙන් තොරතුරු දුන්නේ රයිට් ආම් එකට කියලා. කොහොම හරි තෝමස්ට තේරෙනවා ඒ කාලේ ඉඳලා තෝමස් මේ කට්ටිය බේර ගන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඊට පස්සේ තෝමස් එකන් එනවා එයාගෙන් බ්ලඩ් ටිකක් ඕනේ කියලා. ඊට පස්සේ මේ ඩොක්ටර් කියන්නේ එයාට හොයාගන්න පුළුවන් වුණා කියලා මේ කට්ටිය බේරගන්න ඒ කතාව අහන් ඉන්නවා තෙරේසා. ඊට පස්සේ ඩොක්ටර් එනතක් හදලා බ්‍රෙන්ඩාට දෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා අර කට්ටිය එද්දි බ්‍රෙන්ඩා ගත්ත දේ. ඒක පොඩි පෙට්ටියක් වගේ එකක්. ඊට පස්සේ තෝමස් එළියට ගමන් තෝමස් වලද ගන්නවා මම උඹට ණය කියලා. මෙහෙම කට්ටිය කතා කර කර එද්දි යාළුවට මතක් වෙනවා මෙයාලගේ අනිත් යාළුවන්ටත් මෙතෙන්ට එන්න තිබ්බනම් කොච්චර දෙයක්ද කියලා.
ඊට පස්සේ තිරිසයි තෝමසයි කතා කරගෙන ඉන්නවා. ඒ වෙලාවේ අපිට පේනවා අනිත් කට්ටිය හෙලිකොප්ටර් අරගෙන මෙතනට එනවා. ඒත් එක්කම තෝමස් යනවා අනිත් කට්ටියට අනතුරු අඟවන්න. ඒත් වෙලාව මදි වුණා. මෙයාලා මිසයිල් වලින් ගහනවා. ඒත් මෙයාලා වෙඩි තියද්දි වෙඩි තියන්නේ අර ඉරටික් ගන්න වලින්. මේ වෙලාවේ ගිහිල්ලා ලොකු තුවක්කුවකින් වෙඩි තියන්න හදනවා. ඒත් එතෙන්ටත් අර කට්ටිය ඇටැක් කරනවා. මේ වෙලාවේ මෙතන ඉලෙක්ට්‍රික් බෝම්බයක් දානවා. ඔක්කොටම ෂොක් එක වැදිලා සිහිය නැති වෙන්න. මේ වෙලාවේදී මේ දෙන්නා කියනවා අපිත් එක්ක යන්න එන්න කියලා. ඒත් තෝමස් කියනවා මට බෑ. මට මෙයාලත් එක්ක එන්න ඕනේ කියලා. ඒත් එක්කම තෝමස් ඇවිල්ලා මේ කට්ටියට යටත් වෙනවා. ඒත් එක්කම ජැන්සනුත් මෙයාට එක ගහනවා. මේ වෙලාවේදී මෙතන තවත් යනවා කියනවා. ඒ කියන්නේ විකිඩ් එකේ ක්ලොක් එක. මේ වෙලාවේදී අපිට පේනවා තිරසා තමයි මේ කට්ටිය පාවලා දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තෝමස්ලගේ පැත්තේ ඉන්න ඩොක්ටර්ත් එක්ක මේ කට්ටිය කතා කරනවා. ඒත් එක්කම ජැන්සන් වැඩි තියනවා මේ ඩොක්ටර්ට. ඊට පස්සේ අර තෝමස් කලින් පුපුරන්න ගිහ බෝම්බ අරගෙන පුපුරන්න යනවා. ඒත් එක්කම යාළුවෝ ටිකත් ඇවිල්ලා අපිත් එන්නම් පුපුරමු කියලා කියනවා. ඊට පස්සේ මේ වෙලාවදීම ජිප් එකක් ඇවිල්ලා අර හෙලිකොප්ටරේ වදිනවා. ඒත් එක්කම ඒකේ තටු ගැලවිලා විසිකනවා. මේ කට්ටිය පහර දෙන්න පටන් ගන්නවා විකිඩ් එකේ කට්ටියට. ඒ වගේම මේ වෙලාවේදී බෝම්බේ පුපුරන්න හදනවා. ඒත් එක්කම අර ඩොක්ටර් පැන ගන්නවා තිරසවත් එක්කගෙන. මේ වෙලාවේදී ජන්සන් ඉඳ තියන්න හදන තෝමස්ට ඒත් එයාට ඒ වෙලාවේදීම එක්කෙනෙක් ලොකු තුවක්කුවකින් වෙඩි තියනවා අර කට්ටියට. ඒත් එක්කම මිනිහට වදිනවා ඉලෙක්ට්‍රික් ෂොක් එකක්. මේ වෙලාවේදී එයාව අරගෙන කට්ටිය යනවා. මෙයා මිනිහව බේරගන්න යද්දී කට්ටිය නවත්තනවා. මොකද මෙයාට වෙඩි තියයි කියලා. ඊට පස්සේ කට්ටිය ඊළඟ උදේ මෙතනදි මොකද්ද අපි කරන්න කියලා කල්පනා කර කර ඉන්නවා. මේ වෙලාවේ කට්ටිය අහන මොකද කරන්න කියලා. ඒ වෙලාව මින්ස් කියන්නේ අපි ආරක්ෂිත යන්නකට යන්න ඕනේ ඉතුරු වෙලා ඉන්න ළමයි ටික අරගෙන කියලා. මේ වෙලාවේදී තෝමස් කියන්නේ මම යනවා මිනිහව බේරගන්න මං එයාට පොරොන්දුවක් වුණා කියලා. ඒත් එක්කම කතාව ඉවර වෙනවා. ඊළඟ කොටසින් හැමෝම බයි බයි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.